2025 ඒ කියන්නේ මේ පාර එක්සෑම් ලියන ළමයින්ට දැනගන්න ඕන කාරණාවක් කියන්න යන්නේ. හරි? මේ පාර කොමර්ස් වලින් එක්සෑම් ලියන දරුවන්ට ඉකෝන් පේපර් එකට අනිවාර්යයෙන්ම එන ප්‍රශ්නයක් ගැන ඉඟියක් දෙන්නයි හදන්නේ. මොකක්ද? ඔයා දන්නවා අපිට අනුමාන කරන්න අපි විශේෂයෙන් අනුමාන කරන පාඩම් කොටසක් තමයි ජනගහනයේ දරිද්‍රතාවය සහ ඉතිරින් එහාට තියෙන කාරණා ටික. හරි? ඉතින් එතන තියෙන ලොරන්ස් වක්‍රය සහ ගිනි සංගුණකය කියන තැන්වලින් අනිවාර්යෙන් මේ අවුරුද්දේ ප්‍රශ්නයක් එනවාමයි. ඒක ෂුවර් 2025 ලොරන්ස් වක්‍රයෙන් ගිනි සංගුණකයෙන් ප්‍රශ්නයක් එන්න ඕනේ. හොඳයි. එහෙනම් බලමු ඔය කියන ලොරන්ස් වක්‍රය. මොකක්ද මේ? ඉගෙන ගමු අපි යාව. ලොරන්ස් වක්‍රයට දැම්ම අක්ෂ දෙකක්. අක්ෂ දෙකක් දාලා එක අක්ෂයක් 10% වැඩි කරගෙන යනවා. අනිත් පැත්තෙනුත් 10% සමාන ප්‍රමාණයන්කින් අපි වැඩි කරලා යනවා. හරි. දැන් තියෙන්නේ අක්ෂ ලකුණු කරන්න. එක අක්ෂයක් කුටුම්බ සමුචිත අගය. අනිත් පැත්ත ආදායම් සමුචිත අගය කියලා නම් කළා. එක පැත්තක් නම් කළා කුටුම්බ සමුචිත අගය කියන්නේ එතනින් පෙන්වන්නේ රටේ කුටුම්බ සමස්ත කුටුම්බයන්ගෙන් කොච්චර ප්‍රතිශතයක්ද කියන එක. අනිත් පැත්තෙන් පෙන්වන්නේ රටේ ජාතික ආදායමෙන් කොච්චර ප්‍රතිශතයක්ද කියන එක. භූතයා ඔය මොකද්ද කරේ? දෙපැත්ත මාරු කරන්න. දැන් ඉතින් අලුත් එකක්. කුටුම්බ සමුචිතාගය රටේ සමස්ත කුටුම්බයන්ගෙන් කොච්චර ප්‍රසන්ටේජ් එකක්ද කියන එක. දැන් ඊළඟට දෙපැත්තෙන්ම 100% කෙලින් රේඛාවන් දෙකක් උඩට දැම්මා. හරි. දැන් අපි කරන්නේ මූල ලක්ෂයෙන් යනව රේඛාවක් අංශක 45කට අදාළව මූල ලක්ෂයෙන් රේඛාවක් යනවා. මේ රේඛාවෙන් අපි පෙන්වන්නේ සම ආදායම් ව්‍යාප්තියක් ගැන. ඒ කියන්නේ ආදායම් ව්‍යාප්තිය සර්ව සමාන බව. ඇඳලා පෙන්වන්න කුටුම්බයන්ගෙන් 130ක් අරගෙන කුටුම්බයන්ගෙන් 130ක් අරගෙන පෙන්වන්න ඒ වෙලාවේ ආදායම් ව්‍යාප්තියත් 130ක් බව. කුටුම්බයන්ගෙන් 130ක් සමස්ත ජාතික ආදායමෙන් 130ක් අරගන්නවා. ඒ කියන්නේ ආදායම් බෙදී යාම අන්න සර්ව සමානයි. හැබැයි ලෝකයේ එහෙම ආදායම් බෙදී යාම සර්ව සමාන නෑ. අන්න ඒක නිරූපණය කරන්න තමයි ලොරන්ස් වක්‍රයක් තියෙන්නේ. ඔන්න එහෙනම් ලොරන්ස් වක්‍රය කියන්නේ මෙන්න මෙහෙම සිද්ධියක්. ඔය ඇඳෙන්නේ ලොරන්ස් වක්‍රය. හරි. මුලින්ම අර රේඛාව නම් කරන්න සමාදායම් ව්‍යාප්ති රේඛාව කියලා. අර රේඛාව නම් කළා සමාදායම් ව්‍යාප්ති රේඛාව. හරි. දැන් අපි ඇන්දේ ලොරන්ස් වක්‍රය. හොඳට බලන්න සිද්ධිය. කුටුම්බයන්ගෙන් 130ක්. ලොරන්ස් වක්‍රයට අදාළව බැලුවොත් කුටුම්බයන්ගෙන් 130 දිගේ ලොරන්ස් වක්‍රයට ගියාම අන්න ඔයාට පේනවා ජාතික ආදායමෙන් 10%කට වඩා පොඩ්ඩක් වැඩියෙන් තමයි හිමි කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ 130ක් අරගෙන නැහැ. අන්න ළමයි කුටුම්බයන්ගෙන් 130ක් අරන් තියෙන්නේ හිමිකම කියන්නේ ජාතික ආදායමෙන් 12%කට වගේ. අනේ ආදායම් බෙදී යාම විෂමයි නේද? හැබැයි ලොරන්ස් වක්‍රය ඔయిత වඩා එහයින් ගියොත් අපි හිතමු ලොරන්ස් වක්‍රය සමාදායම් ව්‍යාප්ති රේඛාවට තවත් එහාට යනවා. තවත් එළියෙන් තමයි ලොරන්ස් වක්‍රය ඇඳෙන්නේ. අන්න එතෙන්දි බලන්න ඔය කියන කුටුම්බ 130 කොච්චර ආදායමක් හිමි කරගන්නවද කියලා. කුටුම්බ 130 හිමි කරගන්නේ සමස්ත ජාතික ආදායමෙන් 5%ක් විතර. ඒ කියන්නේ විෂමතාවය තව වැඩි වුණා. කලින් 10%කට වඩා හිමි කරගත් එක දැන් 5%ක් විතර. විෂමතාවය තව වැඩි වුණා. දැන් වැඩේ පැහැදිලි. මොකක්ද? සමාදායම් ව්‍යාප්ති රේඛාවෙන් නිරූපණය කරනවා සමානම ආදායම් බෙදී යන බව. හැබැයි ලෝකයේ එහෙම ප්‍රායෝගික නැහැ. නිසා ලොරන්ස් වක්‍රය සමාදායම් ව්‍යාප්ති රේඛාවෙන් එළියට යන්න විෂමතාවය වැඩි. සමාදායම් ව්‍යාප්ති රේඛාව ළඟට එන්න විෂමතාවය අඩුයි.
දැන් මේ කියන කතාවම ලොරන්ස් වක්‍රය පාවිච්චි කරලා ගිනි සංගුණකය ගණනය කරනවා ඔය කියන ආදායම් විෂමතාවය නිරූපණය කරන්නම. ගිනි සංගුණකය ගණනය කරන්නේ මේ ලොරන්ස් වක්‍රය හරහාමයි. හරි. ලොරන්ස් කියන ආර්ථික විද්‍යාඥයා ප්‍රස්ථාරයක් දාලා එයාගේ නම දාගත්තා. ගිනි කියන ආර්ථික විද්‍යාඥයා එයාගේ නම දාගෙන සංගුණකයක් ගණනය කළා. දැන් අපි බලමු ලොරන්ස් වක්‍රයෙන් කොහොමද ගිනි සංගුණකය ගණනය කරන්නේ. හා එහෙනම් ඔන්න අපි දැන් බලන්නේ මේ ලොරන්ස් වක්‍රය හරහා ගිනි සංගුණකය ගණනය කරලා කොහොමද ඒකෙන් විෂමතාවය අඳුනගන්නේ. බලන්න. ගිනි සංගුණකය හොයන්නේ කොහොමද? මෙන්න මෙච්චරයි. සමාදායම් ව්‍යාප්ති රේඛාවත් ලොරන්ස් වක්‍රයත් අතර තියෙන වර්ගඵලය. හරිද? ආන්නේ සමාදායම් ව්‍යාප්ති රේඛාවයි ලොරන්ස් වක්‍රයයි අතර තියෙන වර්ගඵලය බෙදනවා සමාදායම් ව්‍යාප්ති රේඛාවට යටින් තියෙන සමස්ත වර්ගඵලයෙන්. පෙන්නන්න. ඔන්න ගිනි සංගුණකය හොයන්නේ අපි සමාදායම් ව්‍යාප්ති රේඛාවත් ලොරන්ස් වක්‍රයත් අතර වර්ගඵලය බෙදුවා සමාදායම් ව්‍යාප්ති රේඛාවට යටින් තියෙන සමස්ත වර්ගඵලයෙන්. සමීකරණයක් විදිහට සිංහලනුත් ලියලා පෙන්නනවා. හරිනේ. ඕන්න ඔහොමයි වැඩේ. දැන් අපි බලමු ගිනි සංගුණකයත් එක්ක මෙන්න මේ කියන ලොරන්ස් වක්‍රය සම්බන්ධ කරන්නේ කොහොමද කියලා. ගිනි සංගුණකයේ chart එක අපි දාමු. ගිනි සංගුණකය වෙන්න පුළුවන් බිඳුවක් වෙන්න පුළුවන්. ඒ වගේම ගිනි සංගුණකය එකක් වෙන්නත් පුළුවන් උපරිමයෙන්. අවමය වෙන්න පුළුවන් බිඳුවයි එකක් වෙන්න පුළුවන් උපරිමයෙන්. බිඳුවක් වෙනවා කියලා කියන්නේ ඒකේ තේරුම තමයි ලොරන්ස් වක්‍රය සමාදායම් ව්‍යාප්ති රේඛාව මත පිහිටනවා කියන එක. ඒ කියන්නේ මේ කියන ආර්ථිකයේ ආදායම් විෂමතාවය නැහැ. ආදායම් බෙදිලා යන විදිය සර්ව සමානයි. මොකද්ද මේ කියන ආර්ථිකයේ ආදායම් විෂමතාවයක් නැහැ. ආදායම බෙදී යන විදිය සර්ව සමානයි. හරි. ඊළඟට ගිනි සංගුණකයේ එකයි කියන එකේ අදහස ඔය කියන ලොරන්ස් වක්‍රය කොහෙද තියෙන්නේ? කුටුම්බක්ෂය මත පිහිටනවා කියන අදහස. කුටුම්බක්ෂය මතයි පිහිටන්නේ. ලොරන්ස් වක්‍රය කුටුම්බක්ෂය මත පිහිටනවා. ඒකේ තේරුම තමයි රටේ සමස්ත ආදායම එක් පුද්ගලයෙක් සතුයි. රටේ සමස්ත ආදායම එකෙක් සතුයි. හොඳයි. එහෙනම් වැඩේ දැන් තේරෙන්න ඕන. මොකක්ද? මේ ගිනි සංගුණකයේ කතාවයි ලොරන්ස් වක්‍රයයි කියන්නේ එකම සංකල්පයක්. එහෙනම් දැන් ඔයාලට තේරෙච්ච දේ මේ ගිනි සංගුණකය බිඳුව පැත්තට බරයි නම් බිඳුව පැත්තට වෙනස් වෙනවා නම් ටික ටික අඩු වෙනව නම් ඒකේ තේරුම මගේ පැටවුනේ මොකක්ද? හරි. මොකක්ද මේකේ තේරුම? ආදායම් විෂමතාවය ටික ටික අඩු වෙනවා. නැත්තම් ලොරන්ස් වක්‍රය සමාදායම් ව්‍යාප්ති රේඛාව පැත්තට එනවා. ඒතර ඒ අනිත් පැත්ත ගිනි සංගුණකයේ එක පැත්තට යනවා නම් ටික වැඩි වෙනවා නම් ගිනි සංගුණකය. ගිනි සංගුණකය වැඩි වෙනවා කියන එකේ තේරුම රටේ විෂමතාවය ටික වැඩි වෙනවා. විෂමතාවය වැඩි වෙනවා කියන්නේ ලොරන්ස් වක්‍රය සමාදායම් ව්‍යාප්ති රේඛාවෙන් එළියට යනවා. දැන් අපි ගිනි සංගුණකය ලොරන්ස් වක්‍රයත් එක්ක සංසන්දනය කරමු ආපහු. මොකක්ද? ගිනි සංගුණකය බිඳුව දක් පැත්තට එනවා කියන්නේ. ඒ කියන්නේ ටික අඩු වෙනවා කියන්නේ මොකක්ද? විෂමතාවය අඩු වෙනවා. නැත්තම් ලොරන්ස් වක්‍රය සමාදායම් ව්‍යාප්ති රේඛාව පැත්තට එනවා. විෂමතාවය අඩු වෙනවා. ඒතර ගිනි සංගුණකය ක්‍රමයෙන් වැඩි වෙනවා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ විෂමතාවය වැඩි වෙනවා කියන එකනේ. ලොරන්ස් වක්‍රය සමාදායම් ව්‍යාප්ති රේඛාවෙන් එළියට යනවා. ඔන්න ඕකයි කතන්දරේ. හොඳයි. දැන් ඔයාලා හැමෝම දන්නවා ගිනි සංගුණකය කියන්නේ මොකක්ද? ලොරන්ස් වක්‍රය කියන්නේ මොකක්ද කියලා හැමෝටම සරල මාරම අවබෝධයක් තියෙනවා. ඉතින් එහෙනම් මෙච්චරයි. මේ සැරේ ඕකෙන් ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවා. මතක තියාගන්න 2019 දත්ත වලින් තමයි ඔයාට ගිනි සංගුණකය අහන්න පුළුවන්. ගිනි සංගුණකයේ අන්තිම පාඩ අපිට හඳුනගෙන තියෙන 2019 දත්තවල 0.46යි. එහෙනම් අනිවාර්යෙන්ම
2025 කොමර්ස් කරන දරුවන්ගේ ඉකොන් පේපර් එකේ අනිවාර්ය ප්‍රශ්නයක්.